හතර වර්ගයක් නිවන් දකින්නවා කියලා කියනවනේ. වාසේ සතුටින් ඉන්නේ. අනිවාර්යෙන්ම. මොන වගේ සතුටක්ද මේ ඉන්නේ? ඒක කියන්න තේරෙන්නේ නැහැ. මේ ජීවිතේට එන්න ඕන එක බලන්න. ගිහි කාලේ වහන්සේගේ නම කොහොමද තිබුණේ? මං හල්පිට ආචාර්යගේ දිල්මි හංසනී නවෝදයා. මේ වෙනකොට වයස අපිට කියන්න කැමතිද? අවුරුදු 21යි. චූටි කාලේ ඉඳන් මං හිතන් හිටියා මහාන වෙන්න ඕනි කියලා. ඒත් මේ ගෙදරින් දුන්නේ නැහැ මට. අදටත් දෙන්නේ නැහැ ඒකට. තාමත් අම්මා අඬනවා. අම්මා කියලා තිනා මං බඩේ ඉන්නකොට අම්මා සිල් ගත්තා කියලා. දුකනේ ඉතින් හැමෝටම තියෙන්නේ. ඒ කියන්නේ අපි සතුටුයි කියලා තියෙන දේවල් හැමතිස්සෙම తాවකාලිකයි. ඒක ස්ථිර සතුටක් නැහැ කියලා මං ඒ කියන්නේ දැනුම් තේරුම් තියෙන කාලේ ඉඳන් මං දන්න දෙයක්. බැඳීම් අපි ගිහි ජීවිතය කරන හැමදේම සතුටු වුණාට ඒ දේ හරිම తాවකාලිකයි. ඒ කියන්නේ පොඩ්ඩ වෙලාවයි ඉඳී තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නේ මොන ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න වෙයිද, මොන දුකක් අපිට ලැබෙයිද කියලා දන්නේ නැහැ. මං කැමතිුනේ නැහැ ගිහි ජීවිතයක් ගත කරන්න. ඒ කියන්නේ බැඳීම් ඇති කරගන්න, විවාහයකට යන්න. එහෙම කැමතිුනේ නැහැ. ඉතින් මං හිතුණා ඉතින් අර මුල්ම කාලේ තියෙන සිතුම් පැතුම් පරිණත වෙනකොට නෑ. ඊට පස්සේ යනකොට එහෙම නැහැනේ. ඉතින් මං හිතුණා ඉතින් නොවෙනස් වෙන හිත ගාව මොකටද අපි ඉන්නේ කියලා. ඒකත් තාවකාලිකයි. කවුරුත් හිතුවේ නැහැ ඉතින් මේ ගමනේ කියලා. මොකද මං ගොඩාක් දේවල් කරපු කෙනෙක්. ඒ කියන්නේ ඇත්තටම මට හිතුනේ පෙම්වතුන් කාලේ ඉන්න ජවනිකාව විවාහ වුණාට පස්සේ නෑ. පාරේ යනකොට ඔළුවට ලයිට් කණු කඩාගෙන වැටෙනවා. අපි කී පාරක් මැරුණාද එහෙම? බස් එකට ගස් කඩාගෙන වැටෙනවා. කී පාරක් මැරුණාද එහෙම? හදාගත්ත ගෙවල් බිමට කඩාගෙන වැටෙනවා. අපිට කී ගමනක් එහෙම වුණාද? වෙඩි තියෙනවා, පිහියනුම් කනවා. කී පාරක් එහෙම වුණාද? මෙතන ඉන්න ඔබ කල්පනා කරන්න. අන්ධයෝ වෙලා ඇස් දෙක පේන්නේ නැති අන්ධයෝ වෙලා ඔයාලා කී ගමනක් ඉපදුනාද? මේ ජීවිතේට පිළිසරණක් ගත්තේ නැත්නම් තව අන්ධයෝ වෙලා කී ගමනක් ඉපදෙයිද? ඒ ඉපදීම කියන දුකෙන් දුවේ පුතේ උඹලත් මම නිදහස් වෙලා නැහැ. ජාතිපි දුක්ඛ. ජාතිපි දුක්ඛ. අන්ධයෝ, ගොළුවෝ, බිහිරෝ වෙලා ඉන්න පුළුවන් නෙවෙයි ඉන්නවා. විකෘති රූප ඇතුව අපි කී ගමනක් ඉපදුනාද? තව කී ගමනක් ඉපදෙයිද? එතකොට අපි කාටද hina වෙන්නේ? කාටද ඔච්චම් කරන්නේ? කවුරු ගැනද නින්දා කරන්නේ? කවුරු ගැනද උපහාස කරන්නේ? සංසාරේ මමත් ඒ විදියට හිටියනම් සංසාරේ ආයෙත් ඒ විදියට ඉපදෙන්න පුළුවන් නම්